ඔබේ ආදරේ ලස්සන සුවාසේ තරුම වගේ සුමුදුයිම ගොඩාක් ආසාවෙන් බලාගෙනම හිටපු ඒ ලස්සන දවස උදා වෙන්න තව එක දවසයි. ඒ කියන්නේ අපේ චූටි මැනිකගේ බර්ත්ඩේ පාටි එක දවස. ඉතින් දැන් අපි මේ හදන්නේ අපේ චූටි මැනිකගේ බර්ත්ඩේ පාටි එකට ගන්න කැවුම් ටිකක් බෙදගන්නයි. ඉතින් අපේ චූටි මැනික අපි ළඟට ඇවිත් අවුරුද්දක් වෙන්නත් එනවා. මේ අවුරුද්ද අපේ ජීවිතේට ගොඩාක් ලස්සන මතකයන් අත්දැකීම් එකතු වුණ හරිම සුන්දර අවුරුද්දක් වුණා. ඉතින් දවසින් දවස මාසෙන් මාස ගෙවිලා මේ කාලය හරිම ඉක්මනින් ගෙවුණා වගේ තමයි මට නම් දැනුනේ. බලන්නකෝ අපේ චූටි එලීනා බබා. එයාට දැන් අවුරුද්දකුත් වෙලා. හැබැයි ඉතින් එයා නම් තවම දන්නේ නෑ මේ බර්ත්ඩේ එක කියන්නේ මොකක්ද කියලාවත්. ඒක නිසා මම මුල ඉඳලම හිතුවා අපේ දෝනිගේ උපන්දිනේ එයාට බලන්න ලස්සන මතක ගොඩක් එකතු කරගන්නවා. හැබැයි ගොඩාක් ලොකු පාටි එකක් දාලා එයාව බොරුවට මහන්සි කරවන්නේ නෑ කියලා. මොකද එයා දන්නේවත් නැති දෙයක් වෙනුවෙන්. ඉතින් ඒක නිසා මට උනේ එයාට ආදරය කරන එයාගේම අයත් එක්ක එයාගේ බර්ත්ඩේ පාටි එක බොහොම පුංචිවට සරලව සමරන්න. ඉතින් මේ විදිහට බොහොම පුංචිවට සරලව අපේ බර්ත්ඩේ පාටි එක තියෙන තැන හරිම ලස්සනට අපි සරසගත්තා. මම ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටපු ඒ ලස්සන දවස ඔන්න අද උදා වුණා. ඒ තමයි අපේ චූටි මැනිකගේ බර්ත්ඩේ එක දවස. අපේ ජීවිතවලට මහ ගොඩක් වාසනාව අරගෙන සතුට අරගෙන අද වගේ දවසක තමයි අපේ චූටි මැනික අපි ළඟට ආවේ. ඉතින් අද උදේම මම නැගිටලා මේ කරන්න හදන්නේ කිරිබත් හදන එක. ඉතින් ඒකට අපේ ආච්චි මට ගොඩාක් උදව් වුණා. ඉතින් අද දවස මට ගොඩාක් සුන්දර දවසක්. අද වගේ දවසක තමයි අම්මා කියන සුන්දර නාමය එලීනා මැනික නිසා මට ලැබුණේ. ඉතින් අද උදේ ඉඳලම මට මතක් වෙන මතක ගොඩායි. ඉතින් ඒ මතක එකින් එක මතක් කරගන්න ගමන් මම උදේම කිරිබත් ටිකකුත් කාලා මේ යන්න ලෑස්ති වෙන්නේ පන්සල්. මම අද උදේම අපේ චූටි එලීනා බබා එක්ක පන්සල් යන්න තීරණය කරේ බුදු හාමුදුරුවන්ට වැඳලා එයාගේ මුළු ජීවිත කාලෙටම ආශිර්වාද ඉල්ලන්න. ඉතින් එලීනා බබා වගේ වාසනාවන්ත දරුවෙක් අපිට දුන්නට ගොඩාක් ස්තුතියි. ඉතින් ඒ වැඩ ටිකත් කරගෙන අපි දැන් මේ ආවේ බර්ත්ඩේ පාටි එකට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න. අපි කලින් ඕනේ කරන බඩු අරගෙන තිබ්බත් මේ එළවලු වගේ දේවල් අපිට අරගෙන කල් තියා ගන්න බැහැනේ. ඒක නිසා අපි හිතුවා ඒවා එවලට ගන්නවා කියලා. ඒක නිසා තමයි අපි මේ දැන් ආවේ අපිට අවශ්‍ය කරන එළවලු බඩු ටික ගන්න. සිහිල් පින්න ගාව ගාවා සරාගී සුලන්සලේ මගේ හිත්තකින් කොනිතා ඔබේ මම බර්ත්ඩේ පාටි එක ප්ලෑන් කරලා තිබ්බේ දවල් 2ට ගන්න. මොකද ඒක හැමෝටම පහසුයිනේ. උදේ පාන්දර මේ බර්ත්ඩේ පාටි එක ගත්තොත් ගොඩාක් වෙලාවට උදේ පාන්දරම කට්ටියට මේකට එන්න බැරි වෙනවා. ඒක නිසා තමයි මම මේක දවල් 2ට ගන්නවා කියලා ප්ලෑන් කරේ. ඉතින් හැමදේම මම ප්ලෑන් කරේ රෙඩ් කලර් ටීම් එකට. කේක් එක ඒ වගේම බබාට ඇඳුම් අපිට ඇඳුම් හැමදේම මම රතු පාටට තමයි ප්ලෑන් කරේ. මොකද බබා ගොඩාක් මාස පාටක් තමයි රතු පාට. කේක් එක ගැන කියනකොට නම් මාර දුකයි. මොකද මම කේක් එක හදන්න කිව්ව රෙඩ් කලර් එයා හදලා තියෙන්නේ පින්ක් කලර්. ඒකත් කමක් නෑ කියමුකෝ. හැබැයි එයාට මම යවුවේ මෙන්න මේ ෆොටෝ එක. හැබැයි එයා හදපු ෆොටෝ එක හරිම කැතයි. එයා හදපු කේක් එක
ඇත්තටම හරිම කැතයි. අපි තමයි මේ ඩෙකොරේෂන් කරන්නේ. මොකද මේක තියලා ෆොටෝ එකක් ගහන්නත් ඇත්තටම කැතයි. මං ඇත්තටම කේක් හදන අය හොයලා එයා පෙන්නපු ෆොටෝ වලට රැවටිලා තමයි මාරම ලස්සනට කේක් හදනවා කියලා හිතලා තමයි එයාට බාර දුන්නේ. කොහොම හරි මේ අකුරු කැඩිලා එහෙම තමයි දුන්නේ. ඊට පස්සේ මං කිව්වා මට මේවා අපව හදලා දෙන්න කියලා. කොහොම හරි එයා මේ කේක් එක මගේ මූණ ඉස්සරහට ඇවිල්ලා දුන්නේ නැහැ. එයාගේ තාත්තට කියලා තමයි තාත්තගේ අතේ තමයි එයා කේක් එක ඉවලා තිබ්බේ. මොකද එයාටත් ඒ කේක් එක ඇත්තටම කැතයි කියලා හිතෙන්න ඇති කියලා මම හිතනවා. කොහොම හරි මට කියන්න තියෙන්නේ ඔයා දෙයක් බාර ගන්නවා නම් ඒ දේ හරියට කරන්න. නැත්නම් තව කෙනෙක්ගේ සතුට හැමදේම නැති වෙන්න පුළුවන්. අපි මේක ලස්සනට ඩෙකොරේෂන් කරපු හින්දා හොඳයි. නැත්නම් අපි ඒ වෙලෙට කේක් එක ඕපන් කරලා බැලුවා නම් ඇත්තටම අපිට මාර දුකක් හිතෙනවා. මම ෆොටෝ එකක්වත් ගහගත්තේ නෑ ඒ කේක් එකේ. මම ඒ කෙනාව මෙන්ෂන් කරන්න යන්නෙත් නෑ. ඒක හොඳ නැති වැඩක්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාට දෙයක් බැරි නම් ඔයා ඒ දේ ප්ලීස් බාර ගන්න එපා. සිහිල් පින්න ගාව ගාවා සරාගී සුලන්සලේ මගේ හිත්තකින් කොනිතා ඔබේ නෙත්තිනා උනේ රේ සුන්දරත්වය දෝමේ නිදාඋන්න ගුම් උදාවේ මගේ. ඉතින් මේක තමයි අපි දෙන්නගේ ජීවිතේ ලස්සනම දවස. ඒ කියන්නේ චූටි එලීනා බබා අපි දෙන්නගේ ජීවිතේට ආපු දවස. ඉතින් පුතේ ඔයා දවසක මේ වීඩියෝ එක බලනවා නම් ඔයාට මේ දවස වෙනකොට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි මම හිතනවා ඔයාට තේරෙන දවසක ඔයා මේ වීඩියෝ එක බලයි කියලා. ඉතින් ඔයාට තේරෙන දවසකට ඔයා ලොකු මිනිස්සෙක් වෙලා හිටියේ නැති වුණත් ඔයා මේ ලෝකෙට හොඳ කාටවත් කරදරයක් නොකරන කාටවත් හිංසාවක් නොකරන හරිම ගුණයහපත් මිනිසෙක් වෙලා ඉන්නවා නම් ඒක තමයි අම්මගේ එකම සතුට. ඔන්න දැන් ඉතින් වෙලාවත් එන්න ලං වෙනවා. ඒක නිසා අපේ චූටි මැණිකවත් අපි ලස්සනට රෙඩි කරා. ඔන්න බලන්නකෝ ඔයාගේ කොණ්ඩ දෙකක් බැඳලා ලස්සන ගවුමක් ඇඳලා මෙන්න මේ විදිහට තමයි එයා ලස්සනට රෙඩි උනේ. ඉතින් එයාත් මේ ඇඳුමට නම් හරිම ආසයි. ඔයාලට පේනවනේ. සිහිල් පින්න ගාව ගාවා සරාගී සුලන්සලේ මගේ හිත්තකින් කොනිතා ඔබේ නෙත්තිනා උනේ රේ සුන්දරත්වය දෝමේ නිදාඋන්න ගුම් උදාවේ මගේ ජීවිතේ මල් පිපුණාවේ. සිහිල් පින්න ගාව ගාවා සරාගී සුලන්සලේ මගේ හිත්තකින් කොනිතා ඔබේ නෙත්තිනා උනේ රේ සුන්දරත්වය දෝමේ නිදාඋන්න ගුම්. ඉතින් අපේ චූටි මැණිකට මේ වෙනකොට කිසිම දෙයක් තේරෙන්නේ නැති වුණත් මේ දේවල් වලට එයා පුදුම ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපි චූටි මැණිකගේ බර්ත්ඩේ එකට කේක් කපලා සෙලිබ්‍රේට් කරේ.
ඇත්තටම මට සතුට වෙන්නද දුක් වෙන්නද කියලා හිතා ගන්න බෑ. මොකද එයා ලොකු වෙනවට මට සතුටුයි. හැබැයි එයා මෙච්චර ඉක්මනින් ලොකු වෙනව නේද කියලා හිතනකොට මට ඇත්තටම දුකයි. කොහොම වුණත් පුතේ ලොකු පාටි එකක් අම්මයි තාත්තයි ඔයාට ගත්තේ නැති වුණත් එහෙම ගත්තේ නැත්තේ ඔයාට මේ දේවල් තේරෙන්නේ නැති නිසා. ඉතින් මං හිතනවා ඔයා ලොකු වෙලා මේ වීඩියෝ එක බලනකොට හැමෝම ඔයාට මේ දුන්න තෑගි මේ හැම දෙයකටම ඔයාට ගොඩාක් සතුටු හිතෙයි කියලා. ඉතින් මං හරිම ආසයි ඔයාගේ හැම දෙයක්ම චූටි කාලේ ඉඳන් හැම මතකයක්ම එකතු කරන්නේ හැම දෙයක්ම මං ගාව තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාට මේ හැමෝම දෙන තෑගි අනිවාර්යයෙන්ම මම ගොඩාක් පරිස්සම් කරලා අරන් තියෙනවා. ඔයා ලොකු වුණාම ඔයාට මේ දේවල් බලන්න පුළුවන් වෙන්නේ හැමදේම මම පරිස්සම් කරනවා. ඒ හැමෝම ඔයාට ආදරේ නිසානේ මේ දේවල් දෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේම ඔයාට ආදරේ අය අපි ළඟින් ආශ්‍රය කරන අය විතරයි අපි බර්ත්ඩේ පාටි එකට එන්න කියලා කිව්වේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි පුතේ අම්මයි තාත්තයි ඔයාට ගොඩාක් ආදරේ. අපි දෙන්නක මුළු ලෝකෙම මුළු ජීවිතේම ඔයා තමයි. ඉතින් ආපු අයට අපි කෑම කැවිලි එහෙම දීලා බීම එහෙම දීලා දැන් මේ හදන්නේ අර මම කිව්වේ කලින් චූටි බබාලට ටොපි චොකලට් දෙන්න මම එකතු කරලා තිබ්බා කියලා. ඉතින් ඒ ටික මෙන්න මේ විදිහට රෙඩි කරලා එයාලට බෙදලා දෙන්න තමයි හදන්නේ අපේ චූටි දෝනියාගේ අතින්ම. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි දැන් මේ හදන්නේ කෑම වේලක් ලෑස්ති කරන්න. අපි හිතාගෙන ඉන්නවා ප්‍රෙග්නන්ට් අයට වගේම අසනීපෙන් ඉන්න අයට වයසක අයට කෑම වේලක් දෙන්න. ඒ වගේම අපේ බර්ත්ඩේ පාටි එකට සහභාගී වුණ අයටත් මේ කෑම වේල අපි දෙනවා. ඉතින් ඒකට අපි අපේ අතින්ම චිකන් හදලා, සලාද හදලා, චිලි පේස්ට් හදලා, රයිස් හැදුවා.